බොහෝම ඉස්සර කාලෙක දරුණු නියඟයක් ඇති වුණා. ගංගා, ඇලදොල, වැව් සිඳී ගියා. ගස්කොළන් වේලුණා. එක කැලෑවක වේලුණු ගස් දෙකක් එකට ඇතිල්ලීමෙන් ගින්නක් හටගත්තා. එයින් විශාල ගින්නක් ඇවිලී ගියා. ගිනිගත්ත කැලෑවේ ගහක් උඩ කූඩුවක ගේ කුරුල්ලෙකුයි කිරිල්ලියෙකුයි පැටව් 3 දෙනෙකුයි ජීවත් වුණා. ඒ කාලේ ගේ කුරුල්ලෝ වාසය කළේ දැන් වාගේ මිනිස්සුන්ගේ ගෙවල් වල නෙවෙයි, ගස්වල කූඩු හදාගෙන. මේ කූඩුව තිබුණු ගහටත් ගිනි ඇවිලුණා. ගහට ගිනි ඇවිලෙද්දි ගේ කිරිල්ලි ගින්නෙන් බේරෙන්න ඉගිල්ලිලා ගියා. පැටව් 3 දෙනා හරීම පුංචි. ඉගිල්ලෙන්නවත් බැහැ. ගේ කුරුල්ල පැටව් 3 දෙනා බේරා ගන්න ඕන නිසා ඉගිල්ලිලා නොගිහින් පැටවුන් බඩ යටට තුරුළු කරගෙන ඇඩුවා. ගින්න ඇවිලිලා ඇවිදින් කුරුල්ලව පිලිස්සී කිබුණා. ගේ කුරුල්ලගේ ආදරය ගැන දෙවියන්ට පුදුම හිතුණා. දෙවියෝ මහවැස්සක් වැස්සෙව්වා. ගින්න නිවිලා ගියා. ඒත් ගේ කුරුල්ලගේ බෙල්ල යට ගිනි රස්නෙට ටිකක් පිලිස්සී තිබුණා. ඔයාලගේ ගෙදරත් ගේ කුරුල්ලෝ ඉන්නවනම් ඔයාලට බලා ගන්න පුළුවන් ගේ කුරුල්ලගේ බෙල්ලේ පුංචි ලපයක් තියෙනවා. ඒ තමයි එදා ගින්නට පිච්චුණු කැලල. ගේ කුරුල්ලෝ කැලේ නොසිට මිනිස්යන් වසන ගෙවල්වල කූඩු හදාගන්න පුරුදු වුණේ මේ සිද්ධියෙන් පසුවයි. පුංචි දරුවන්ට මෙවැනි රසවත් ආදර්ශවත් කතා නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න. කතාව හොඳ නම් ලයික් එකක් දාන්න.